අලුත් ආසම කෑම තමයි කිරිබත්. මං කිරිබත් එකක් හදනවා. දැන්ට වෙලා බලන් ඉන්නවා. අද මට මේකට දාන්න කිරි ටිකක් මදි වුණා. එක කෑන් එකයි ගෙදර තිබ්බේ. ඉතින් අර ඒකින්ද හරියටම කිරිබත් මේ අර කන්සිස්ටන්සි එක හරියට ආවේ නැහැ. කැට කැට කපන්න බෑ. ඒ වුණාට මම පොඩක් කාලා බැලුවා රහයි. දෙන්නම් මට චුට්ටක්. කුක්කුබත් කෑල්ලක් දෙන්නම්. මේ තියෙන්නේ අද චිපීගේ කෑම එක. එයාට මම අර කිරිබත් ටිකක් දැම්මා. ටූනා ඒ වගේම බ්‍රොකොලි. යම්. එන් Hi everyone. ඉතින් දැන් මම ගෙදර ඇවිල්ලා චිපීට කන්න දුන්නා. ඊට පස්සේ මම දැන් නාන්න යන්නේ. මම හිතුවා ඔයගලන්ට බඩුවක් පෙන්නන්න. මෙන්න මේක. මේක කිසිම බ්‍රෑන්ඩ් ප්‍රොමෝෂන් එකක් එහෙම ඩීල් එකක් නෙමෙයි. මේක hair oil එකක්. මේක මම බාලි ගිහාම එහෙදි දැකලා තමයි මම යූස් කරන්න පටන් ගත්තේ. මෙතන ගොඩාක් තියෙනවා. මුලින්ම ඔයගලන්ට කියන්න ඕනේ මේක කිසිම paid promotion එකක් ඒ වගේම බ්‍රෑන්ඩ් ඩීල් එකක් නෙමෙයි. ඔයගලන්ට මම කියලා තියෙනවා මම මේ වෙද්දි ගොඩක් සැරවල් බාලි ගිහිල්ලා තියෙනවා. ඉතින් මම බාලි ගිහාම සාමාන්‍යයෙන් එහෙදි මගේ කොණ්ඩේ බ්‍රේඩ් කරගන්නවා. ඒ කියන්නේ ගොතා ගන්නවා. ඔයා විශේෂයෙන්ම වගේ කොණ්ඩේ බ්‍රේඩ් කරොත් ඔයාගේ කොණ්ඩේට ගොඩක් ඔයිල් දාන්න ඕනේ. නැත්නම් ඒක ඩ්‍රයි වෙන හින්දා. ඉතින් මම එහෙ ඉද්දි මම මෙන්න මේ ඔයිල් එක එහෙන් අරගෙන try කරා. මේක ඉන්ඩෝනේෂියා වල ප්‍රොඩියුස් කරන මැනුෆැක්චර් කරන ඔයිල් එකක්. ඉතින් මේක මම try කරලා තියෙනවා. ඒක හරිම හොඳයි. හරි සුවඳයි මේකේ වගේම වගේ කොණ්ඩේට ගොඩක් හොඳයි. ඉතින් ඒක හින්දා මේ ළඟදී කෝසල බාලි ගියා. ඉතින් මම එයාට කිව්වා මේකෙන් එකක් හරි දෙකක් හරි මට අරන් එන්න කියලා. එයා මේවා එච්චර ගාණක් නැහැ එහෙ. ඉතින් ඒකෙන්ද එයා මට මේවා ගොඩක් අරන් ඇවිල්ලා තිබ්බා. ඉතින් මම හිතුවා ඔයගලන්ටත් පෙන්නන්න. ඔයගොල්ලොත් ඔයගලන්ගේ කොණ්ඩේට මොන හරි හොඳ hair oil එකක් හොයනවා නම් මෙන්න මේක try කරලා බලන්න. මේක මම දැක්කා ඔයගලන්ට online උනත් purchase කරන්න පුළුවන්. අද යත් දාලා ඉන්නේ ඒකින්ද හරිම සුවඳයි හරිම සිනිඳුයි. මේ තියෙන්නේ මම මේ ටිකේ ගොඩක් ආසාවෙන් කන ස්නැක් එකක්. මෙතන තියෙන්නේ ස්මෝක් සැමන්. මම ඒක මෙන්න මේ වගේ ක්‍රස් කිට් එකක් උඩ තමා තියලා තියෙන්නේ. මේක නිකන් හරිම ක්‍රිස්පි බිස්කට් එකක් වගේ කියන්න පුළුවන්. ක්‍රැකර් එකක් වගේ. ඒ වුණාට ඔයගලන්ට කැමති නම් ඒක ඔයගලන්ට පාන් පෙත්තක් උඩට උනත් තියාගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ගේ තියෙනවා නම් මේකට ක්‍රීම් චීස් චුට්ටක් දාගන්න පුළුවන්. මම අද දාලා තියෙන්නේ ස්මෝක් සැමන්. ඊට පස්සේ ඒක උඩට කේපර්ස් ටිකක් දාලා. චිපිත් මෙතනට වෙලා බලාගෙන ඉන්නවා. Hello! ඉතින් මම හිතුවා මෙතනදී පොඩි දෙයක් ඔයගලන්ට කියන්න. ඉතින් දැන් ටික කාලයක් ඉඳලා ඔයගොල්ලෝ මගේ channel එක බලනවා නම් ඔයගොල්ලෝ දන්නවා මගේ job එක මොකක්ද කියලා. මම වැඩ කරන්නේ City of Perth Local Council එකට. ඉතින් මම කලිනුත් ඔයගලන්ට කියලා තියෙනවා මගේ job එකේ එක part එකක් තමයි මෙහි ඉන්න නැති බැරි කට්ටියට එක එක services. ඒ කියන්නේ ඒගොල්ලන්ට කෑම බීම, ඒගොල්ලන්ට එක එක ඇඳුම්, ඒ වගේම ඒගොල්ලන්ට medical facilities, laundry. ඒ කියන්නේ ඇවිල්ලා ඒගොල්ලන්ගේ රෙදි ටික හොද ගන්න, ඒගොල්ලන්ට ඇඟ හොද ගන්න මෙන්න මේ වගේ පහසුකම් ලබා දෙන සයිට් එකක් අපි මේන්ටේන් කරනවා. ඉතින් මේක සතියට දවස් 6ක් අපි රන් කරනවා. මේක අපි විතරක් නෙමෙයි අපි මේක රන් කරන්නේ එක එක volunteer organizations. ඒ කියන්නේ ස්වේච්ඡාවෙන් වැඩ කරන Red Cross, Salvation Army, ඊට පස්සේ තව මෙහි තියෙනවා Orange Sky කියලා organization එකක්, Brolly Brigade කියලා organization එකක්. ඉතින් මෙන්න මේ වගේ අනිත් අයට උදව් කරන volunteer organizations එක අපි එකතු වෙලා තමයි මෙන්න මේ services නැති බැරි කට්ටියට ලබා දෙන්නේ. ඉතින්
මේක ගැන මම කලිනුත් ඔයගලන්ට කියලා තියෙනවා. ඉතින් මේක ආයෙමත් ඔයගලන්ට මතක් කරන්න එක හේතුවක් තමයි මේ ටිකේ ඇත්තටම මට වැඩි vlog කරන්නත් බැරුව ගියේ. ටිකක් වැඩ තිබ්බා. අපි කලින් මෙන්න මේ සර්විසස් ලබා දුන්න තැන. ඒ කියන්නේ ඒ සයිට් එකේ අපි ඒ තැන අපිට මාරු කරන්න උනා. ඉතින් ඒක හින්දා ඇත්තටම වැඩ ටිකක් තිබ්බා. අපිට අලුත් තැනක් හොයාගන්න සිද්ධ වුණා මෙන්න මේ සර්විසස් කට්ටියට ලබා දෙන්න. ඒ වගේම තමයි මෙන්න මේ තැන අපි සයිට් එකක් සිලෙක්ට් කරාට පස්සේ එතන ඇත්තටම අපිට ඒගොල්ලන්ට අවශ්‍ය පහසුකම් හදන්න සිද්ධ වුණා. ඉතින් එක්සැම්පල් එකක් හැටියට ඒගොල්ලන්ට power outlets ඕනේ, ඒගොල්ලන්ට වතුර ඕනේ. මොකද විශේෂයෙන්ම මෙතනට කෑම අරන් එන volunteer organizations ඒගොල්ලෝ ඒ කෑම රත් කරලා තමයි මෙතනට එන කට්ටියට ලබා දෙන්නේ. ගොඩක් වෙලාවට ඒගොල්ලෝ සුප් එහෙම එතන ඒ සයිට් එකේම හදලා එතනට එන අයට ලබා දෙනවා. අනිත් එක තමයි මෙතන අර මම කිව්වා වගේ laundry services. එතනට කට්ටියට ඇවිල්ලා ඒගොල්ලන්ගේ ඇඳුම් ටික හොද ගන්න පුළුවන්. ඒගොල්ලන්ට ඕන නම් shower එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේක හින්දා ඒගොල්ලන්ට වතුර පහසුකම් ලබා දෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ පාවිච්චි කරපු වතුර ඒවා හරියට ඩිස්පෝස් කරන විදිහක් හදලා දෙන්න ඕනේ. ඉතින් මේක හින්දා ඇත්තටම මේ ටිකේ ගොඩාක් වැඩ තිබ්බා. ඉතින් කියනෝනේ මේ ඔක්කොම වැඩ ටික මම තනියම නෙමෙයි කරේ. අනිත් එක අපේ City of Perth local council එක විතරක් නෙමෙයි මේ ඔක්කොම වැඩ ටික කරේ. අපි මෙහි තියෙන state government එකත් එක්ක එකතු වෙලා තමයි මේ ඔක්කොම දේවල් කරේ. ඉතින් මේක මම මෙන්ෂන් කරන්න හිතුවේ එකක් තමයි මම දන්නවා මගේ වීඩියෝස් බලනවා ගොඩක් Perth Western Australia වල Perth ඉන්න ගොඩක් කට්ටිය. ඉතින් මම හිතුවා ඕගලන්ට මොකක් හරි බිස්නස් එකක් තියෙනවා නම් විශේෂයෙන්ම ඕගලන්ට මොන හරි කෑම හදන බිස්නස් එකක් තියෙනවා නම් ඕගොල්ලොත් කැමති නම් නැති බැරි කට්ටියට උදව් කරන්න. ඕගලන්ට පුළුවන් City of Perth එකට අපිව contact කරලා අපිත් එක්ක කතා කරන්න. ඉතින් එතකොට අපිට ඕගොල්ලොත් එක්ක එකතු වෙලා පුළුවන් මෙන්න මේ වගේ. අපි හැමෝම දන්නවා ඇත්තටම දැන් කාලේ අපේ ජීවන වියදම living cost එක ගොඩක් වැඩි. ඉතින් මේ සයිට් එකට ගොඩක් එන්නේ දුප්පත් කියන්නේ ඉන්න හිටින තැනක් නැති අය විතරක්ම නෙමෙයි. සමහර වෙලාවට මෙතනට එන කට්ටියට ඉන්න තැනක් තියෙනවා. ඒගොල්ලන්ට එක එක ජොබ්ස් උනත් තියෙනවා. ඒ වුණාට ඒව වලින් ඒගොල්ලන්ට හම්බෙන සල්ලි මදි ඒගොල්ලන්ගේ ජීවන වියදම කවර් කරගන්න. ඉතින් ඒක හින්දා සමහර වෙලාවට ඒගොල්ලෝ ඉඳලා හිටලා මේ සයිට් එකට එනවා නොමිලේ මෙන්න මේ වගේ ආහාර වේලක් එහෙමත් නැත්නම් මොනවා හරි අපි ලබා දෙන ඩොනේෂන්ස් කරන ඒ ඇඳුම් එහෙමත් නැත්නම් ડોක්ටර් කෙනෙක්ව හම්බෙන්න. ඉතින් මෙන්න මේ වගේ සර්විසස් ලබා ගන්න. ඉතින් මම හිතුවා ඕගොල්ලෝ පර්ත් වල ඉන්න එක්කෙනෙක් නම් ඕගොල්ලෝ කැමති නම් මෙන්න මේ වගේ මෙහි ඉන්න ටිකක් අමාරුවෙන් ජීවත් වෙන කට්ටියට උදව් කරන්න ඕගොල්ලන්ට පුළුවන් City of Perth එක contact කරන්න. ඉතින් මම හිතුවා මට මෙන්න මේ platform එක තියෙන හින්දා ඒක ගැන ආයෙමත් ඕගොල්ලන්ට මතක් කරන්න. මම මේක ගැන ගොඩාක් සරවල් කලිනුත් කියලා තියෙනවා. ඉතින් මම හිතුවා ආයෙමත් ඒක මගේ මේ වීඩියෝ එකේ පොඩි part එකකින් ඕගොල්ලන්ට කියලා ආයෙමත් ඕගොල්ලන්ට මතක් කරන්න ඒක ගැන. ඔයා නිකන් අර පෙරහැරවල කසකාරයෙක් වගේ. කො ඔහොම තමයි පෙරහැරවල කසකාරයෙක් ඉන්නේ ඔහොම තමයි. අම්මෝ බන්දි ගෙඩිය. මොකද? අම්මෝ. දැන් අම්මිට දැන් හරි එහෙනම් මෙතනින් මම අද මගේ වීඩියෝ එක ඉවර කරනවා. thank you මගේ blog එක බැලුවාට. හැමදාමත්ම වගේ මම කැමතියි ඕගලන්ගේ comments ඕගොල්ලෝ මොනවද මගේ videos ගැන හිතන්නේ කියලා දැනගන්න. ඉතින් මේ වීඩියෝ එක යටින් comment කරන්න ඕගොල්ලෝ අද වීඩියෝ එක enjoy කරාද කියලා. ඒ වගේම තමයි මම මගේ ගොඩක් dancing videos මේ ටිකේ YouTube එකට upload කරා. ඉතින් මුලින්ම කියන්න ඕනේ thank you ඒව වලටත් ගොඩාක් ලස්සන හරිම supportive comments ඕගොල්ලෝ දාලා තියෙනවා. ඉතින් මේ හැම දෙයකටම thank you. තවත් දවසක මෙන්න මේ වගේ vlog එකක් අරගෙන ආයෙත් ඔයගලම හම්බෙන්න එන්නම්. එනකන් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමෙන් ඉන්න. ඔයගොල්ලෝ හැමෝටම සුබම සුබ දවසක්.